into the heart of nature. Every step reveals a hidden world. Dense forests, winding trails, and the sounds of wildlife surround us. This is not just a journey. It's an encounter with nature in its purest form. Crossing rivers, climbing rocky paths, and navigating secret trails each moment demand. අපි දැන් ඉන්නේ නල්ලාඩි ඉන්නේ අපේ ඩෙස්ටිනේෂන් එක අද මේ ගංගිවුරෙන් එහා පැත්තේ තියෙන අපිට. ඉතින් දැන් අපිට පොඩි ඇඩ්වෙන්චර් එකක් තියෙනවා කරන්න මේ ගඟ තරණය කරන්න ඕනි. මේකේ නම ලුණු ගඟ. යා මේ පැත්තට නකුලට එන්න. හරි. ආරයිට්. මං හිතන්නේ මීටර් 200ක් 300ක් වගේ තියෙනවා මේක. යන්න අපිට. අපි දැන් යනවා. මේට වෙන්නත් බෑ. ඊයොත් ඇරෙනවා. ආයේ එන්න බෑ. කට්ටිය කියන කිඹුලක් ඉන්නවා කියලා මේකේ. අවශ්‍ය වෙනකොට වයින්වලු වතුර පොඩ්ඩ. ඒක නිසා ඔම අමාරුවෙන් වැඩි. යන්නේ. තාම යනවා. ගඟ තරණය කරනවා. මේවානේ ඇඩ්වෙන්චර් එක මේකේ තියෙන. එන්න බලන්න. මදාම නෑ, මතරම නෑ. මේක පාදයාත්‍රා 2025. නවලා ගන්න. අද ඉන්නේ නල්ල අඩි. කතා කරමු. අද අපේ ටාගට් එක කව කිලෝමීටර් 22ක් ආවා. නල්ලාඩි ඔයාලට පේන්න ඇති කොච්චර මීටර 300ක විතර ගඟක් තරණය කරලා ආවේ. මේ ගානට වතුර තිබ්බා. අයිබෝවන් සෝක දනක දෙයක් කියන්න තමයි මම ආයේ මෙතෙන් හවස. මම හිතන් හිටියේ මේ වීඩියෝ එක හොදාගෙන ඉන්නම් කියලා මේ මෙතනින් අහන්න වීඩියෝ කරන්න තියෙන්නේ. දැන් අද මේ නල්ලාඩි තමයි අපි ඇවිල්ලා ඉන්නේ. සෝක දනක දෙය කියන්නේ මගේ channel එක මට මේක කියන්න ඕන දෙයක් කියලා තිබුණා. මේ තැනට ආවොත් ඔයගොල්ලෝ හදිස්සියෙන් මේ තැනට ආවොත් මේ වගේ දේවල් කරන්න එපා. මේ කියන මාළු ටික මැරිලා ඉන්නේ. මොනවත් දෙයක් දාන්න එපා. හේතුව මේ මාළු මැරෙනවා පව් අහිංසක සත්තු.
දේ දැකලා තමයි මම දැම්මේ. මොකක් හරි වතුරට මිශ්‍ර වෙලා තියෙන්නේ. සහන දුරට මේ වගේ අපද්‍රව්‍ය මේකට බැහැර කරනවා. මම හිතන්නේ බත් එහෙම තමයි මේ ටික දාලා තියෙන්නේ. Good morning everyone. අද අපි මෙහි හිටියේ කැම්ප් කරේ මෙහි නල්ල අඩි තමයි අපි කැම්ප් කරේ. දැන් අපි යනවා යාලට අද කිලෝමීටර් 18ක් අපේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න තියෙන්නේ. අපි යන්නේ ආල පිටිපස්සෙන් බලා ගන්න පුළුවන් මේ තියෙනවා ලින්ක් තුන තියෙන්නේ එකක් ඊටෙන් 1 2 දෙවෙනි එක තුර එක වහලා තින්නේ ඒක ප්‍රශ්නයක් ඉඳලා මේ තමයි ලින්ක් තුන. කවදාත් ඔයගොල්ලන්ට මේ වගේ පරිසරයකට යනවා නම් පාද යාත්‍රාවක් එන්න ඕනේ නැත්නම් ඒවි එකේ හරි වනජීවිකේ වගේ වැඩ කරනවා නම් ඔයගොල්ලන්ට මේ බලා ගන්න පුළුවන්. Thank you. දැන් දන්සලක් කිට්ටු කරලා තින්නේ කියලා හිතනවා. ඉස්සරහට දැන් දන්සලක් හම්බෙන්න ඕනේ. හරි ටයිමින් හරි කිලෝමීටර්ස් ගාන හරි එතන මම කතා කරන්න. right.
ශාමි මට කියන්න මේ දංසල කවුද දෙන්නේ දන්නවද? කවුද දෙන්නේ? ලලිතා මාලිගාවේ මේ දියවඩන නිලමේ තමයි මේ දංසල දෙන්නේ. ගොඩක් පිං ඈ. දියවඩනතුමාගේ උපරිම සංකල්පය මත පාදයාත්‍රාවේ පැමිණෙන සියලුම බැතිමතුන් වෙනුවෙන් උදෑසන සිට රාත්‍රිය දක්වා සියලුම දෙනාට හොඳ ආහාර වේලක් සහ වතුර පිරිසිදු වතුර දීලා මේ ශ්‍රී දළදා මාලිගාවේ සියලුම අධිකරණයේ සියලු දෙනාගේම එකතු වීමෙන් කරන වැඩක් තමයි මේක. හැම කෙනාටම කෑම අවශ්‍ය ප්‍රමාණයට වන්න දෙනවා ඇති වෙනවා. පිරිසිදු මිනරල් වලට ඒ සේරම දීලා තියෙනවා. ලොකු පිනක් එක කරන්න ඔයගොල්ලෝ. හරි එහෙනම්. දැන් අපි කැලෑ මැද්ද කියන්නේ. බලන්න පුළුවන්. මේ පාර තියෙන්නේ කැලෑ මැද්දේ. මම හිතන්නේ කිලෝමීටර් 3-4ක් විතර තියෙන මේ කැලෑ කියන්නේ. අස්සින්. සතුන් කැවසෙන තාන මේ කැලෑ ඇතුලේ ඉන්නේ අපි දැන්. බලන්න. ඇතුලකින් තමයි යන්නේ. මේ තමයි පාර තියෙන්නේ මෙන්න මේ විදියට. ස්ථානයට දැන් අපි උදේ කිලෝමීටර් 18 දැන් සම්පූර්ණ කරලා තියෙන්නේ. මම හිතනවා දැන් ඉස්සරහට මේ අපි අද ඩෙස්ටිනේෂන් එක අපි ආවා කියලා. අද ඝන කැලාවක් ඇතුලේ ඉන්නේ මේ. ඔයාලා බලන්න පුළුවන් මේ කැලාව කොහොමද කියලා. ඉතින් දැන් අපි යනවා. මම තරණය කරන්න. ඔයාලා බලන්න පුළුවන් යන් ඉස්සරහට.